මුරුංගා කරල් කෑවට මුරුංගා කුල වලින් හදන මේ විස්මිත පානය ගැන ඔයාලා දන්නේ නැහැ. මේක නිකන්තේ එකක් නෙමෙයි. විටමින් පෙති 10ක් බොනවා වගේ පෝෂණයක් ලැබෙන බඩේ මේදේ අයිස් වගේ දිය කරන පුදුම පානයක්. ඔන්න එහෙනම් ලෙඩ 300ක් සුව කරනවා කියන මේ දිව්‍ය පානය ගෙදරදීම හදාගන්න හැටි. බඩ අඩු කරලා ලෙඩ 100ක් සුව කරන ලෝකේ තියෙන හොඳම පානය තමයි මුරුංගා තේ. මේක උදේට බිව්වම ඇඟට එන පණ ගැන කියලා වැඩක් නෑ. බිත්තර 10ක් කෑවා වගේ ශක්තියක් එන. මේ සවිබල පානය හදාගන්න අවශ්‍ය දේවල් වෙන කොහින්වත් හොයන්න ඕනේ නැහැ. ගෙදර වටේට තියෙන ඒ වගේ හරි ගස ගන්න පුළුවන්. මුරුංගා කොළ ඊටි කීපයක්, මේරුවේ නැති ඒවා නම් වඩාත් හොඳයි. වතුර කෝප්පයක්, දෙහි බෑයක් සහ මීපැණි ස්වල්පයක්. මෙන්න මෙහෙමයි හදාගන්න ඕන. පළමුවෙන්ම කරන්න තියෙන්නේ මුරුංගා කොළ ඉති වලින් ගලවලා හොඳට සෝද ගන්න. ඊට පස්සේ වතුර කෝප්පය පිරිසිදු භාජනයකට දාලා ලිපේ තියන්න. නටනතුරු තියාගන්න. මේ නටාගෙන එද්දි මුරුංගා කොළ මිට ඒකට දාලා ලිප නිවල වහන්න. මේක දිගටම ලිප උඩ තියන්න එපා. හේතුව තමයි විටමින් විනාශ වෙනවා රත් වෙලා වැඩි වුණාම. තැඹුණ මුරුංගා ඉස්ම ටික දැන් අරගෙන වීදුරුවකට පෙරාගෙන දෙහි ඇඹුල් ටික සහ මී පැණි ටික එකතු කරලා පානය කරන්න. මේක මඳ උණුසුම තියේදී පානය කරනවා නම් වඩාත් හොඳයි. ඊළඟට මේ මුරුංගා පානය හදාගන්න තවත් ක්‍රමයක් තියෙනවා. මුරුංගා කුඩු වලින්. මුරුංගා කුඩු අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඔයාලගේ මුරුංගා ගහෙන් ඉති ටිකක් කඩලා මද පවනේ වේලන. දවස් 2-3ක් යනකොට අතින් පොඩි කරන ප්‍රමාණයට චරචර ගාලා කුඩු කරන්න. කුඩු කරලා ඉවරලා බෝතලයකට දාලා තියාගන්න. මෙහෙම හදාගත්ත මුරුංගා පවුඩර් එක උණු වතුර වීදුරුවකට දාලා වහලා තියලා ඒකට දෙහි බින්දු කීපයක් සහ මී පැණි බින්දු කීපයක් දාලා වෙනදා වගේම බොන්න. හැබැයි මේ මුරුංගා නිතරම බොන්න යන්න එපා. දවස් 2කට විතර එක වතාවක් බිව්වහම ඇති. ඒකට හේතුව ටිකක් උෂ්ණයි. මේ මුරුංගා පානය සතියකට 2වරක් හෝ 3වරක් බීම ප්‍රමාණවත්. මේක බිව්වහම කොණ්ඩේ හොඳට වැවෙනවා. ඒ කියන්නේ C විටමින් ප්‍රමාණාත්මකව ශරීරයට ලැබෙන නිසා දියවැඩියාව පාලනය වෙනවා. කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒක අඩු වෙනවා. ඇඟේ අස්ථි ශක්තිමත් වෙනවා. පිළිකා හැදීමේ අවදානම අවම වෙනවා. ඔයාලා මේක දිගටම ජීවිතේ පුරුද්දක් විදියට කරගෙන ගියාම මුරුංගා බීම හදා ගැනීම ඒ තරම් අපහසු නැහැ.